මේ මොනවද අම්මේ? ඊයේ හදපු පරිප්පුයි බත් ටිකකුයිද තියෙන්නේ? අනේ අම්මේ මට නම් දැන් ගොඩක් බඩගිනි. තියෙන කෑම ගැන නරක හිතන්න එපා දුවේ. ඔය ටික කන්න. බලන්න. ඔයාගේ තාත්තා කඩයක් පටන් අරගෙන තියෙන්නේ. දවසක අපේ හැම දුකක්ම නැති වෙලා යයි. මම මේවට කැමති නෑ අම්මේ. හැමදාම එක්ක වේලුබ්බත් නැත්තම් කොළ කැඳ. මාත් ආසයි මස් මාළු කන්න. ඔයාට මේ කෑදරකම එන්නේ කොහෙන්ද? දැන් දවසකට වේල් දෙකක් හරි කනවා. පහුගිය ටිකේ එහෙමවත් තිබුණේ නෑ. කට වහගෙන කන්න. අනේ කාන්ති ඇයි දරුවට මෙහෙම බනින්නේ? එයා පුංචි දරුවෙක්නේ. මේක එයාගේ වැරද්දක් නෙමෙයි. මේක මගේ වැරද්දක්. බිරිඳටයි දරුවටයි හරියට කන්න දෙන්න බැරි මම මහා නිකමෙක්. තාත්තේ දුක් වෙන්න එපා. මම ආයේ කවදාවත් කෑම ගැන කියලා නඩු කරන්නේ නෑ. ඔයා මට දෙන ඕනේ දෙයක් මං කනවා. කාන්ති ඔයත් ටිකක් කන්නකෝ. ඇයි ඔයා මෙහෙම නොකන බීන්නේ? මට බඩගිනි නෑ මහත්තයා. ඔයා දන්නවනේ. උදේට වැඩිපුර වතුර ටිකක් බිව්වම මගේ බඩ පිරෙනවා. ඔව් මම මේක දන්නවා කාන්ති. ඔයා මේ පවුලට ආව දවස් ඉඳන් කොච්චර දේවල් පරිත්‍යාග කළාද? හැත්තමයි ඔයා වගේ බිරිඳක් ලැබීම මගේ වාසනාව. ඒ ගැන කතා නොකරමු මහත්තයා. ඒක නෙවෙයි. කඩේ වැඩ කොහොමද? දැන් නම් පොඩි දියුණුවක් පේනවා. ඒක ටිකෙන් ටික දියුණු වෙයි. අපි අලුත් කඩේ විවෘත කළා විතරයිනේ. හම්බ වෙන මුදල් නැවත නැවත යොදවලා කොහොම හරි අපි අපේ කඩේ දියුණු කරගන්න බලමු. ඉදිරියේදී මොනවා වේද කියලා කවුද දන්නේ? ඒත් කිසිදු නරකක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි මුංගේ කඩේ නවත්තන්න ඕන. ටික කාලයක් කරගෙන දුන්නොත් නරකද? ඔහෙට පිස්සුද? එහෙනම් අද රෑම ගිහිල්ලා අපි කඩේට ගිනි තියමු. මොකද කියන්නේ? එහෙම හොඳයි නේද? ඔව් ඒ අදහස නම් හොඳයි. මොකද කියන්නේ? අපි දැන් යමුද? මන් නම් බයෙත් බෑයි. බැරි වෙලාවත් අපි අහු වුණොත් දැන් ඔය එහෙමනේ කිව්වේ කරමු කියලා. දැන් ඔය බොරුවට බය වෙලා. මේ අහනවා මං කාටවත් බය නෑ. අනික මට ඕන අරුන්ගේ කඩේ විනාශ වෙනවා දකින්න. ඔය කියවිල්ල නවත්තලා යන්න ලෑස්ති වෙනවා. එතකොට මන්ද දැන් කියවන්නේ? ඔය තමයි මෝඩයෝ නැත්තම් මේ මමද? අනේ මන්ද ඔයා නම්. ඔන්නේ දා රාත්‍රියේ තද හුළඟකුත් එක්ක වැස්සකුත් පටන් ගත්තා. අනේ අම්මේ ගෙදරින් එක නම් දැන් හරියන්නේ නෑ වගේ. බලන්න අම්මේ ගෙට කොච්චර වතුර එනවද කියලා. බඩු මුට්ටු ඔක්කොම තෙමෙනවා. මේ තරම් කුණාටුවකට ගේ කඩාගෙන වැටේද දන්නෙත් නෑ. බය වෙන්න එපා දුවේ. මුකුත් වෙන්නේ නැහැ. එන්න මෙතනින් ඉඳගෙන ඉමු. මම ඉන්නවනේ. මොකටද බය වෙන්නේ? අම්මේ මේ කුණාටුව මැද තාත්තා කොහොම ගෙදරේද? ගෙදර ඉන්න බැරි වුණත් තාත්තා කඩේ ඇතුලේ හරි ඉඳී. දුව බය නැතුව ඉන්නකෝ. දිගටම වහින එකක් නෑ. මොන කුණු ආටුවක්ද මේ? ඉක්මනට කඩේ වහන්න ඕන. නැත්තම් බඩු ඔක්කොම විනාශ වෙලා යයි. මේ වගේ වෙලාවක ගෙදර යන්න බැරි එකේ අදලට කඩේ ඇතුලේවත් ඉන්නවා. ජයවීර ඉක්මනටම කඩේ වහලා ඇතුළට වෙලා හාන්සි වුණා. මේ අතරේ කඩේ පිටිපස්සේ රුවන් සහ ඔහුගේ බිරිඳ හැංගිලා හිටියා. බලමු අපි කරන්න ආපු වැඩේ දැන් වෙන්නේ මොකද්ද කියලා. මේ මෝඩ වැස්සට වහින්න වෙලාවක් නැද්ද? අපි අපේ වැඩේ කළා ඉක්මනට ගෙදර යමු. වටපිට ආයේ කවුරුත් පේන්නේ නැහැ. ඉක්මන් කරමු. නැත්තම් හැමදේම ඉවරයි. ඉතින් මේ විදියට කඩේට ගින් තිබ්බ මේ දෙදෙනා කාටවත් නොපෙනෙන්න පිටත් වුණා. ඒ අතරේ කඩේට තිබ්බ ගින්දර වේගෙන් පැතිරෙන්න ගත්තා. ඇතුළටම උණුසුම් බවක් දැනුන නිසා ජයවීර හැරිලා වාඩි වුණා. එළියෙත් වහිනවා. කඩේ ඇතුළට මෙච්චර රස්නයක් ආවේ කොහොමද? වැස්ස නතර වෙලාද කොහෙද? ඇරලම බලනවා. ජයවීර එළියට ඇවිත් බලනකොට කඩේ වටේම ගින්දර ඇවිලෙනවා. එළියට පැන ගන්න කොච්චර උත්සාහ කළත් එයාට එළියට යන්න බැරි වෙනවා. මේ මොකද මේ වුනේ? මේ ගින්නෙන් බේරෙන්නට බැරි වෙයිද? අනේ මගේ කඩේ. අනේ කවුරුත් නැද්ද? මගේ කඩේ ගිනි ගන්නවා. අනේ මාව බේරගන්න. වැස්ස නැති වුණත් හයියෙන් හුළඟ තිබ්බ නිසා ගින්දර ඉක්මනට කඩේ පුරා පැතිරුණා. ජයවීරයේ කෑ ගැහිල්ල කාටවත් ඇහුනේ නැහැ. ටිකෙන් ටික කඩේ ගිනි ගන්න පටන් ගත්තත් හදිස්සියෙම නැවතත් ආව සැර වැස්ස නිසා ගින්න නිවී ගියා. කාන්ති ඉක්මනට දොර අරින්න. හැමදේම ඉවරයි. මෙච්චර උදෙන්ම කවුද මේ දොරට තට්ටු කරන්නේ?
මේ රාලයි යන්නේ. උදේම මොකද? මොකද්ද මේ කලබලේ? අනේ කාන්තියෝ හැමදේම ඉවරයි. ජයවීර සහෝදරයා කඩේ රෑ ගිනි අරන්. ජයවීර සහෝදරයාට හොඳටම අමාරුයි. එයාව ඉස්පිරිතාලට අරන් ගිහින්. මොනවද මේ කියන්නේ? ඒක කොහොමද උනේ? අනේ දෙවියනේ. අනේ අපි මොන වරද කරාටද මෙහිම වෙන්නේ? අනේ මගේ මහත්තයා. අනේ මගේ අම්මේ අපි ඉක්මනට තාත්තා බලන්න යා. අනේ මගේ තාත්තේ මොනවද මේ කරගත්තේ? අනේ තාත්තේ ඇස්සරින්නකෝ. එයාට ගොඩක් අමාරුද? දැන් එයාට කතා කරන්න එපා අම්මේ. එයාට දැන් හොඳටම අමාරුයි. එයාට ටිකක් විවේක ගන්න දෙන්න. එයාගේ ප්‍රතිකාර වලට සල්ලි ගොඩක් ඕන වෙයි. මෙන්න බේත් ලැස්තුව. මේ බේත් ටික ඉක්මනට ගේන්න. දෙවියනේ දැන් මොකද කරන්නේ? අද දවසේවත් කන්න නැති අපිට මේ තරම් මුදලක් කොහෙන්ද හොයන්නේ? තාත්තා කොහොම හරි බේරගමු. මට තාත්තා මෙහෙම ඉන්න බලන් ඉන්න බෑ. ජයවීර සුවපත් වූවත් ඔහුගේ සිරුරේ එක් පැත්තක් පිළිස්සීමෙන් අංශභාගය වැළඳී තිබුණා. ගඩොල් කම්හලක වැඩ කරමින් දුෂ්කරතා මාධ්‍යේ තම පවුල නඩත්තු කරන අතරේ තම නිවස අසලම කුඩා ඉඩමක තිරුඟුද වගා කළා. මේ බෙහෙත් ටික බොන්න මහත්තයා. මට බෙහෙත් ගේන්න එපා කියලා කී දවසක් නම් කිව්වද? ආ ඔබේ ගඩොල් පුච්චලා ගොඩක් දුක් විඳිනවා. අමාරු වෙලාවකට ගන්න ඔය සල්ලි තියාගන්න. බෙහෙත් කරා කියලා මට සනීප වෙන එකක් නෑ ආයේ. නැන්දේ ඔයාලා ඇයි අපිට ඔයාලා ගෙදර එන්න බැරිද? ඒ දවස්වල ඔයාගේ තාත්තගේ ඉඩම් ගැන පොඩි රණ්ඩුවක් තිබුණා. ඒත් මම අහන්නේ ඔයාලා අපිට පිටස්තරයිද? ඔයාලා අපේම අයනේ. නැහැ. ඔයාලා කවදාවත් අපේ ගෙදර ආවේ නැහැ. තාත්තා මෙච්චර කාලයක් ලෙඩ ඇඳේ හිටියා. ඔයාලා එක දවසක්වත් ආවේ නැහනේ. ඒකයි මම ඇහුවේ. ඒ දවස්වල අපි තරයන්නේ හිටියේ. කමක් නැහැ. මම ආවේ වෙන දෙයක් කියන්න. ඔයාලගේ ඉඩමේ හොඳට තිරිඟු වෙවිලා තිනවා. මේ ඇස්සන්න ගත්තට පස්සේ ආයෙත් ඒ ඉඩමේ වගා කරන්න එපා. මොකද්ද මල්ලි ඒ කතාවේ තේරුම? ඒ ඉඩම අපේ. ඔයාලා මාන්සිලා වැඩ කළ නිසා මේ සැරේ අපි ඒක අතෑරියා. ඒ ඉඩම අපිට ඉස් වෙලා තිබුණ ඉඩම. මමයි අම්මයි මහන්සි වෙලා ඒක හදාගත්තා. දැන් ඔයා කියනවා එක ඔයාලයි කියලා. ඔයාලා ඒක අරගන්නද හදන්නේ? බලන්න මේ පොඩි කෙල්ල අපිට උත්තර දෙන හැටි. අපි කියන්න ඕන දේ කිව්වා. ඉතුරු ටික වෙලාව ආවම බලාගමු. දැන් අපි යමු ගෙදර. ඇහුණද? ඔයාගේ මල්ලි අපිට මොනවද කිව්වේ කියලා? මේ යන විදිහට දුප්පත් අපි කොහොමද ජීවත් වෙන්නේ? ඔයාව ගණන් ගන්න එපා කාන්ති. අපි හොඳලා ගෙදරට වෙලා බඩගින්න මරුණා. එයා කියන දේවල් වලට අපි එකඟ වෙන්නේ නැහැ. මිනිහෙක් විදියට එයා හොඳ කෙනෙක් නෙමෙයි. ඉතින් ඊළඟ දවසේ කාන්ති වැඩට ගියාට පසු ඇගේ දුව ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා වැරන්ඩාවේ වාඩි වුණා. අපේ ජීවිත කොච්චර අමුතුද? දුප්පත් මිනිසුන්ගේ ජීවිතවලට විතරද මේ තරම් දුක තියෙන්නේ? කැඩුණු වහලවල්, වේල් දෙකට කෑම, ඉරුණු ඇඳුම්. අනේ මන්දා. දුවේ මං කොයි වෙලේ ඉඳන්ද කතා කරන්නේ? ඔයාලට ඇහෙන්නේ නැද්ද? අම්මේ, ඔයාද මෙච්චර වෙලාසිනේ? අද වැඩ නැද්ද? නෑ දුවේ, අයිතිකාරයා මාව වැඩට ගත්තේ නැහැ. මං හිතන්නේ අරු මොන හරි ඒ මිනිහයාටත් කියලා. දැන් අපි මොකද කරන්නේ අම්මේ? අපි ඇත්තටම බඩගින්න මැරෙයිද? මට තේරෙන්නේ නෑ දුවේ. තිරිඟු ටික පැහිලා තියෙන එකේ අපි දෙන්න හිට තිරිඟු ටික කපමු. වැඩක් හොයාගන්නකම් තිරිඟු ටික විකුණලා ලැබෙන සල්ලි වලින් ජීවත් වෙමු. ඉතින් ඊළඟ දවසේ අම්මයි දුවයි කුඹුරට ගිහින් බලද්දි අලිරංචුවක් ඇවිත් තිරිඟු හේනම වැඩි හරියක්ම කාලා ඉවර කරලායි තිබුණේ. අනේ දෙයියනේ, මුන් මොකද්ද මේ කළේ? අපිට තියෙන එකම සම්පත මුන් එක රැයින් විනාශ කළා. අනේ ඇයි උඹලා රංචු අපේ කුඹරට ආවේ? උඹලා දන්නවද මේකෙන් තමයි අපි අපේ බඩගින්න නිවාගන්නේ. දැන් අපිට බඩගින්න මැරෙන්න තමයි වෙන්නේ. අම්මේ අපි ගෙදර යමු. මෙතන තිරිඟු ටිකක් ඉතුරු වෙලා තියෙනවා.
මේ ටික අරගෙන යමු අම්මේ. අපි ආවේ නැත්තම් මේ ටිකත් විනාශ වෙනවා. හොඳ වෙලාවට අපි මෙතනට ආවේ. අම්මේ මට හරි බඩගිනි. කන්න මොනවත් නැද්ද අම්මේ? අනේ මගේ දුවේ ගෙදර මුකුත් නැහැනේ. අපි මාමලාගේ ගෙදරට ගිහින් මොනවා හරි කමු. හෙට මම තිරඟු ටික කොටලා රොටි හදලා දෙන්නම්. මාමේ නැන්දේ අන්න ඇවිල්ලා. මොනවා හරි ඉල්ලන්න වෙන්නේ නැති. මුන්ටත් ලැජ්ජාවක් නැති හැටි. මොකෝ මේ පැත්තේ? අපේ ගෙදර කෑම මොකුත් නෑ මාමේ. අපිට බත් ටිකක් දෙන්න පුළුවන්ද? ඊයේ දවල් ඉඳන් කාලා නෑ. අපිටත් කන්න බත් නැහැ. අපිත් තිබ්බ බත් ටික කෑවා. මේක හරි වැඩක් වුණානේ. හැම වෙලේම මොනවා හරි ඉල්ලගෙන එනවා. අනේ නංගි පොඩි දරුවෙක්ට එහෙම කියන එක හරි නෑ නේද? අනික අපි පිටාය නෙමෙයිනේ. වාසියට විතරයිනේ අපි උඹලගේ අය වෙන්නේ. මේ හිඟන්නුන්ට හොඳට රඟපාන්නත් පුළුවන්. යනවා මෙතනින්. ආයේ මේ පැත්තේ එනවා හිම නෙවෙයි. මට නම් මුන් පේන්න බෑ. ඉතින් තමන්ගේ දෙයක් නැති වුණාම කවුරුත් තමන්ගේ අය වෙන්නේ නැහැ. දුප්පත්කම හරිම භයානකයි. බඩගින්න කියන්නේ බඩට විතරක් නෙවෙයි හිතටත් දැනෙන දෙයක්. සමහරු එක ඉවසනවා, සමහරුන්ට දරා ගන්න බැරි වෙනවා. ඒ වගේම සමහරු හොඳින් ඉන්නවා වගේ රඟපානවා. මගේ දුවට ගොඩක් මහන්සි ඇතිනේ. දුව ගිහින් ටිකක් විවේක ගන්න. මම රොටි හදලා දුවට කතා කරන්නම්කෝ. හරි අම්මේ. තාත්තා වතුර ඉල්ලනවද කොහෙද? මම වතුර ටිකක් දීලා එන්නම්. ඉතින් මේ අතරේ කාන්ති පිටි ටිකානා එක රොටියක් හැදුවා. පුදුමේ කියන්නේ ඒ රොටිය රත්තරන් රොටියක් බවට පත් වුණා. ඒ වගේම රොටියේ තියපු භාජනත් රත්තරන් වුණා. මේ මොකද්ද මේ වෙන්නේ? මේක මායාවක්ද? මේ රොටියේ තියෙන හැම භාජනෙම රත්තරන් වෙයිද? ඉතින් කාන්ති රොටියේ තිබ්බ හැම භාජනෙම රත්තරන් බවට පත් වුණා. දූලගේ තාත්තේ දුවේ මේ බලන්න. හදිසියෙම කාන්තිගේ කකුල පැටලි රොටිය ජයවීරගේ ඇඟට වැටුණා. ඒ වෙලාවෙම දීප්තිපත් ආලෝකයක් ඇති වී ජයවීර සුව වුණා. මට හොඳ වෙලා. මගේ අතපය හෙල වෙනවා. මේක කොහොමද උනේ? මේ ඔක්කොම උනේ මේ රොටිය නිසා. මහත්තයා දන්නවද මේ රොටියේ තියෙන හැම භාජනෙම රත්තරන් වුණා. බලන්න අම්මේ දෙයියෝ අපි දිහා බැලුවා. අපේ ප්‍රශ්න වලට එයා පිහිට වුණා. දැන් අපිට කිසිම අඩුවක් නැහැ. ඔව් දුවේ මං නම් හිතන්නේ මේ හැමදේම උනේ අර අලි ටික නිසා. ඒ අලි සාමාන්‍ය අලි නෙවෙයි. දෙවියෝ අපෙන් පොඩි දේවල් අරන් ලොකු දේවල් දුන්නා. ඉතින් මේ විදියට ටිකෙන් ටික වුන් බොහෝ ධනවත් වුණා. ඔවුන්ට මුදල් වලින් සහ වෙන කිසිම දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. මෙච්චර කල් වුන් හීනකින්වත් නොහිතපු දේවල් ඔවුන්ට ගන්න හැකි වුණා. ඔය අතරේ රුවන් සහ ඔහුගේ බිරිඳට මේ දේවල් දරා ගන්න බැරි වුණා. දවස් දෙකකට කලින් හිඟන්න වගේ අපේ ගෙදරට ආපුන් කොහොමද එකපාරට මෙච්චර පෝසත් උනේ? අපි දැන් මොකද කරන්නේ? ඒ මෝඩයා තමුසෙනම් මහ වැඩකට නැති එකෙක්. යමු ගිහින් බලන්න උන් කොහොමද මෙච්චර පෝසත් උනේ කියලා. හරි අපි යමු එහෙනම්. දෙන්නම ජයවීරගේ ගිය ළඟට ගිහින් ජනේලෙන් හොරෙන් බැලුවා. කාන්ති රත්තරන් රොටියක් භාජනයේ තියනවා දැක්කා. ඒත් එක්කම එකක් රත්තරන් බවට පත් වුණා. ඒයි දැක්කද? ඔව් මං දැක්කා. ඉතින් දැන් මොකද කරන්නේ? උන් ගියාට පස්සේ අපි ඒක හොරකම් කරමු. ජයවීර සහ කාන්ති රොටිය ඇඳයට තියා එතනින් පිටව ගියා. ඒ අතරේ රුවන් ගේ ඇතුළට ගිහින් රොටිය එළියට ගත්තා. රොටිය භාජනය උඩින් තියන්න. මට නම් ඉවසිල්ලක් නැහැ. අනේ ඉන්න මෙච්චර කලබල වෙන්න එපානේ. ඉතින් රුවන් රොටිය භාජනයේ උඩින් තියපු ගමන් රොටිය දිය වෙලා භාජනයේ පිරීලා කුරුමිනියෝ බවට පත් වුණා. අනේ දෙවියනේ මේ මොකද උනේ? දෙයියනේ කුරුමිනියෝ අපේ පස්සෙන් එනවා. ඉක්මනට දුවමු.
අනේ අයියේ අපිව බේරගන්න. අනේ අක්කේ උදව් කරන්න. අනේ බේරගන්න මේ කුරුමිනිය අපි විනාශ කරයි. මොකද්ද මල්ලි උනේ? මොකද ඔච්චර කුරුමිනියෝ ඔයාලා ගැංගේ? අනේ අයියේ අපි ඔයාලගේ රොටි හොරකම් කළා. ඊට පස්සේ තමයි අපිට මෙහෙම වුනේ. අනේ අපිට සමා වෙන්න. අපිව බේරගන්න. ඉතින් රුවන්ගේ කතාව ඉවරෙන්නත් කලින්ම හැම කුරුමිනියෙක්ම එයාලගේ ඇඟට වැහිලා ෂණයකින් එයාලව අතුරුදහන් කළා.